Hi guys, welcome to my channel. ඔන්න හුඟ දවසකින් ඔයාලට වීඩියෝ එකක් ගෙනාපු නැති නිසා අද මං හිතුවා ඔයාලව ලස්සන ටියුලිප් ගාඩන් එකක් බලන්න එක්කන් යන්න. ඉතින් මේ කොහෙද කියලා දන්නවද? මේ ඉතාලියේ ටියුලිපානි අරේසි කියන එක තමයි මං ඔයාලට දානම් යාලගේ page එක මට ඕවා හරියට කියව ගන්න බෑ. හරිද? ඉතින් අද එක්කන් යන්නේ ටියුලිප් මල් වත්තක් බලන්න. ඇත්තටම මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි මම මෙහෙම එකක් දැක්කේ. හැබැයි මට තාම ළඟට ගිහිල්ලා බලන්න බැරණ මම දැක්කේ ෆෝන් එකෙන්. ඉතින් එන්නකෝ ඔයාලත් මම දන්නවා ඔයාලත් ගොඩාක් ආසයි කියලා මේ වගේ ලස්සන මල් වතු බලන්න යන්න. ඉතින් එන්නකෝ එක්කන් යන්න. ඉතින් මේකේ කොහොම හරි ටිකට් එක වෙලා තිබුණේ 4 දිනකටම යුරෝ 21ක් 20ක් වගේ. කියන්නේ ලංකාවේ සල්ලි වලට කන්වර්ට් කරොත් සාමාන්‍යයෙන් 7000ක් 8000ක් අතර ගාණක් තමයි ගිහිල්ලා තිබුණේ 4 දිනකටම. ඊට පස්සේ මෙතන සාමාන්‍යයෙන් ඕපන් වෙන්නේ වසන්ත කාලෙට. ඒ කියන්නේ හැම කාලෙම ටියුලිප් මල් පිපෙන්නේ නැහනේ. ඉතින් වසන්ත කාලෙට තමයි එහෙම නැත්නම් ස්ප්‍රින්. ඒ ටයිම් එකට තමයි මේකේ පිපෙන්නේ. ඉතින් තාමත් සමහර ඒවා නම් මල් පිපිලා තිබ්බේ නැහැ කිව්වා. මාරම සෙනගක් ඉඳලා තියෙනවා. ඉතින් ඔයාලටත් බලන්න පුළුවන්. හරිම ලස්සනයි මල් තියෙන හරිය නිකන් පිස්සුවක් වගේ. කොහොම හරි මෙතන තියෙන මල් ඔයාලට ඕන තරම් ප්‍රමාණයක් කඩා ගන්න පුළුවන්. හැබැයි ඔයාලා ආපහු යද්දි ඒ මලකට යුරෝ 1 ගානේ ගෙවන්න ඕන. ඉතින් ඇත්තටම ලස්සන පාට ටියුලිප් වත්තක් තමයි මේක. ඉතින් ඔයාලා බලන්නකෝ වීඩියෝ එකේ පිස්සු හැදෙනව නේද කියලා. ඉතින් මේ ඔයාලට පේන්නේ මගේ ආදරණීය නන් ධම්මා මල් කඩනවා. ඉතින් එයා ලස්සන මල් පොකරක් කඩාගෙන තිබුණා. ඔයාලට වීඩියෝ එකේ අන්තිමට බලා ගන්න පුළුවන් එයා මොනවාද කඩලා තිබ්බේ කියලා. ඉතින් ඇත්තටම ෆොටෝ ගහන්න, වීඩියෝ කරන්න මොරල් ප්ලේස් එකක්. ඉතින් ගොඩාක් යුරෝප් කන්ට්‍රි වල මං හිතන්නේ මේ වගේ ටියුලිප් ගාඩන්ස් තියෙනවා. මං දැක්කා ඉන්දියාවලත් තියෙනවා කියලා. ලංකාවෙත් එහෙම තිබුණා නම් ඇත්තටම කොච්චර වටිනවද නේද? ලංකාවේ ඔහොම ලස්සනට ගොඩාක් මල් පිපිච්ච තැනක් ඇත්තටම නැහැනේ. ඇත්තටම මේක නම් පිස්සුවක් වගේ. ඔයාලත් ඉතින් කමෙන්ට් එකක් දාන්න මොකද හිතෙන්නේ හොඳයිද ලස්සනයිද මොකද කියලා කමෙන්ට් එකක් දාන්න ඕනි හරිද? ඇත්තටම ඔයාලා මේ වගේ තැනකට ගියොත් මොකද කරන්නේ? කියන්න බලන්න. ඉතින් මේ සුදු මහත්තයා මට මලක් කඩලා දෙනවා. ඉතින් ඇත්තටම මේ මල හම්බුනා නම් හරිම සතුටුයි. ඉතින් මේ තියෙන්නේ යාලා කඩාගත්ත මල් ටික. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. ගිහිල්ලා එන්න. බයි බයි.